ලොකු ගම් වතුරක් ආවා. දැන් මේ ගම් වතුර බැහැලා ගිහිල්ලා තියෙන තත්ත්වය තමයි මේ තියෙන්නේ. ඕලන්ට බලා ගන්න. දැන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. මොකද දැන් පාරවල් අරේ මේ කැඩිලා තියෙන්නේ. යට වෙලා මේ හැමතැනම ගෙවල් යට වෙලා වහල මට්ටමටම තිබුණා මේ හරි වතුර. දැන් ඔය තියන්නේ මේ පාර එහෙම් පිටම යට වෙලා තිබුණේ. අඹදලේ ප්‍රදේශයේ. අර ඉස්සරහට යම් බලන්න. තවත් වතුර තියෙනවා. දැන් වතුර බැහැගෙන යන ගමන් තියෙන්නේ. දැන් මේ පාරවල් වල වාහන යනකොට ගොඩ පරිස්සම යන්න ඕන. අයින් කරන්න හොඳ නැහැ. මොකද පාරවල් යටින් හේදිලා ගිහලා කැඩලා තියෙන්නේ. මිනිස්සු රන්නත්තරලා තියෙන්නේ දැන් ගඟ දොරත් එක්ක බඩුත් ඔක්කොම ගහගෙන ගිහිල්ලා. පුළුවන් මලේ අර යන්න පුළුවන්. ඉතින් හොඳට තිබිච්ච තැන් තමයි ඉතින් මේ දැන් යට වෙලා මේ පාරක් මේ තියෙන්නේ. ඉතින් පාරක් එහෙම් පිටින්ම පාර ගන්නම දෙයක් නෑ. පාර වැහිලා තියෙන්නේ මේ පාසි ඇවිල්ලා මිනිසුන්ගේ ෆ්‍රිජ් අරේ මේ අර පා වෙනවා. මේ හොඳ ෆ්‍රිජ් එකක් එහෙම තියෙන අතන වැටලා ගහගෙන ආපු එක. ඔගොල්ලෝ දැන් මේලා ගොඩක් පරිස්සම් කරන පාරවල යනකොට දැන් වතුර බහලා ගියලා ඉතින් වතුර පා ගන්න හොඳත් නෑ. මේකයි මේ පැත්තේ තත්ත්වය විදියට තමයි තියෙන්නේ.